රයිට් බලමු දරුවනේ. එහෙනම් අද පටන් ගන්න දරුවනේ අපි අලුත්ම කොටසක් කලින් ඒවත් එක්ක සම්බන්ධයක් නැහැ ඇත්තටම. කිසිම සම්බන්ධයක් නැති කොටසක් දරුවනේ. එතකොට මේ කොටසින් තමයි මේ පාඩමේ වැඩිම රචනා ප්‍රශ්න, වැඩිම බහුවර්ණ ප්‍රශ්න ප්‍රමාණයක් අපිට හමු වෙන්නේ. සහ ලේසි කොටසක්. සිද්ධාන්ත කොටස් කීපයකින් සමන්විත වෙනවා ළමයි මේ ටික. විකිරණශීලීතාව ඉවර කළා. ප්‍රධාන වශයෙන් විකිරණශීලීතාව කොටස ඉවර කළා. ඊට පස්සේ දරුවනේ පරමාණුක න්‍යෂ්ටිය කියලා කොටසක් ඉගෙන ගන්න තියෙනවා අපිට. බන්ධන ශක්තිය ගැන එකත් ගොඩාක්ම ලේසි කොටසක්. හැබැයි තියරි තමයි තියෙන්නේ. ඊට පස්සේ දරුවනේ ඉගෙන ගන්නවා අපි අංශු භෞතික විද්‍යාව. මේ ඔක්කොම දරුවනේ ගොඩක් වෙලාවට සිද්ධාන්ත මත පදනම් වෙච්ච ඒවා. හැබැයි හැම අවුරුද්දකම රචනා ප්‍රශ්නයක් අහලා තිනවා. ඔයාලට මේ කොටස් තුන, තව කොටස් තුනක් තියෙනවා. ඒක ඉවර වෙච්ච ගමන් හැම අවුරුද්දකම විභාගෙට අහලා තියෙන රචනා ප්‍රශ්න අනිවාර්යයෙන්ම එක රචනා ප්‍රශ්නයක් සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් වෙනවා. හරිද? ඒ වගේම MCQත් කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ විද්‍යාවල දීලා තියෙන ටියුට් එකේ MCQ කොටස් තුනකින් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. එකක් තාප විකිරණ වලින්, අනිත් එක ප්‍රකාශ විද්‍යුත් ආචරණය, අනික එක්ස් කිරණ. ඒක තව කොටස් තුනක් ඉතුරුලා තියෙනවා. ඒ කොටස් තුන තමයි වැදගත්ම කොටස් තුන වෙන්නේ මේ පාඩමේ. සහ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහලා තියෙන කොටස් තුන වෙන්නේ. රයිට්? ඒත් අද ඉගෙන ගන්න එකට දරුවනේ කලින් ඒවයි සම්බන්ධයක් දක්වන්නේ නැහැ. හරි? ඒතර මම මේ පාඩම කරන්නේ මේ විදියට. ටිකක් වෙනස් විදියකට තමයි මේ පාඩම කරන්නේ. මුලින්ම දරුවනේ මේ පාඩමේ බේසික් ප්‍රශ්නත් එක්ක පාඩම ඉවර කරනවා. ඊට පස්සේ නැවත ඔයාලට ආයි වීඩියෝ ටික ඔක්කොම තියෙනවා මුල ඉඳලා. ඒ පළවෙනි වීඩියෝ එක බලලා ඉවරලා ඒකට අදාළව අපේ පසුගිය විභාග රචනා ප්‍රශ්න ටික සහ MCQ ටික වෙනම සාකච්ඡා කරනවා. ඊට පස්සේ නැවත පාඩම බලලා. එතකොට පාඩම දෙපාරක් ඔයාලට නෝට් එක බලලා හොඳට රෙඩි වෙලා ඒ ටික කරලා ඉන්න වෙලාව වෙනවා. ඉස්සෙල්ලා බේසික් ප්‍රශ්න ටික හොඳට සම්පූර්ණයෙන් කරන්න. හරිද? ඊට පස්සේ ආපහු සැරයක් කරගෙන යනවා. අන්න ඒ දෙවනි වටේදී තමයි මේ පාඩම ඔයාලට සම්පූර්ණයෙන්ම ආයෙ කවදාවත් බලන්නේ නැති මට්ටමට ග්‍රහණය වෙන්නේ. හරිද? රයිට්. එක එක පාඩම් කරද්දී එක එක වෙනස් රිද්ම් වලට තමයි කරන්නේ. රයිට්. එතකොට දරුවනේ දැන් මේකේ ඔන්න විකිරණශීලීතාව. රයිට්. මුලින්ම විකිරණශීලීතාව මොකද්ද? විකිරණශීලීතාව කියන්නේ මොකද්ද කියලා අපි අතරම කෙමිස්ට්‍රි වලදීත් ඉගෙනගෙන තියෙනවා. නැවත මතක් කර ගැනීමක් වශයෙන් අපි ඉගෙන ගන්නවා විකිරණශීලීතාව කියලා කියන්නේ ළමයි අස්ථායි විශාල න්‍යෂ්ටි දිනවනේ. අස්ථායි විශාල න්‍යෂ්ටි විනිවිදීමේ හැකියාවක් සහ අයනීකාරක හැකියාවක් ඇති. විනිවිදීමේ හැකියාවක් අයනීකාරක හැකියාවක් ඇති විකිරණ පිට කරලා ස්ථායී කුඩා න්‍යෂ්ටි බවට ස්වයන් සිද්ධව පත්වීමේ ක්‍රියාවලියට අපි කියනවා විකිරණශීලීතාව කියලා. මෙන්න මෙතනදී න්‍යෂ්ටියෙන් නිකුත් වන ප්‍රධාන න්‍යෂ්ටික ඵල තුනක් ගැන අපි කතා කරන දරුවනේ. මේ විකිරණශීලීතාව කියන ක්‍රියාවලියේදී න්‍යෂ්ටියෙන් නිකුත් වන ප්‍රධාන විකිරණශීලී ඵල තුනක් තියෙනවා. ඇල්ෆා, බීටා සහ ගැමා කියලා. ඇල්ෆා කියන්නේ මොනවාද? බීටා කියන්නේ මොනවාද? ගැමා කියන්නේ මොනවාද කියන එක මේ විදිහවල දැනගත්තත් A to Z නැවත ඉගෙන ගැනීමක් කරලා එතන ඉඳලා තමයි ඉදිරියට යන්න තියෙන්නේ. රයිට්. ලියමු. විකිරණශීලීතාව. අස්ථායි විශාල න්‍යෂ්ටි විනිවිදීමේ හැකියාවක් හා අයනීකාරක හැකියාවක් සහිත අස්ථායි විශාල න්‍යෂ්ටි විනිවිදීමේ හැකියාවක් හා අයනීකාරක හැකියාවක් සහිත විකිරණ පිට කරමින් ස්ථායි කුඩා න්‍යෂ්ටි බවට ස්ථායි කුඩා න්‍යෂ්ටි බවට ස්වයන් සිද්ධව පත්වීමේ ක්‍රියාවලිය විකිරණශීලීතාව නම් වේ. මෙහිදී න්‍යෂ්ටියෙන් නිකුත් වන ප්‍රධාන න්‍යෂ්ටික ඵල තුනකි. එක ඇල්ෆා අංශු, දෙක බීටා අංශු, තුන ගැමා කිරණ. ඇල්ෆා, බීටා, ගැමා. ඊට ලියන්න දරුවනේ ඇල්ෆා අංශු කියන්නේ මොනවද කියලා. ඇල්ෆා අංශු. ඇල්ෆා අංශු කියලා කියන්නේ දරුවනේ හීලියම් වල න්‍යෂ්ටි වලටම සර්ව සමවන න්‍යෂ්ටියෙන් නිකුත් වන ඵලයක්. විකිරණශීලී මූලද්‍රව්‍ය වල න්‍යෂ්ටියෙන් නිකුත් වෙන්නේ
ඒවා හීලියම් න්‍යෂ්ටි වලටම සර්ව සමයි. හීලියම් 2 4 ධන 2 කියලා කියනවා. ඒතර හීලියම් 2 4 ධන 2 නම් ආරෝපණය ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ප්‍රෝටෝන එක ආරෝපණය වගේ දෙගුණයක්නේ. ප්‍රෝටෝන දෙකක්නේ හීලියම් න්‍යෂ්ටියක් කිව්වහම. හීලියම් න්‍යෂ්ටියක තියෙන ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි. ඒතර ආරෝපණය නියුට්‍රෝන එක උදාසීන නිසා ඉලෙක්ට්‍රෝන දෙක අයින් වෙලා නිසා මෙයාගේ ප්‍රෝටෝන දෙක ආරෝපණය සමාන වෙනවා. එහෙනම් 3.2යි 1019ක් 1.6යි 1019 දෙකක් 3.2යි 1019 කූලෝ. සාපේක්ෂ ආරෝපණය 2යි සාපේක්ෂ ස්කන්ධය 4යි සාමාන්‍යයෙන් ඇල්ෆා අංශුවක වේගය දරුවනේ ආලෝකීය වේගින් 10න් එකක් විදිහට සලකනවා. 0.1යි c කියලා අපි කියනවා. විනිවිදීමේ හැකියාව අඩුම වෙන විකිරණශීලී ඵලය තමයි මේක. අයනීකාරක හැකියාව හැබැයි වැඩිම වෙනවා. විකිරණ විනිවිදීමේ හැකියාව අඩුම වන අතර අයනීකාරක හැකියාව වැඩිම වෙනවා. වාතය තුල සෙන්ටිමීටර් 3ක් 10ක් වගේ ප්‍රමාණයක් තමයි ගමන් කරන්නේ. එහෙම ගමන් කරද්දී අතරමඟදී ඍණ ආරෝපිත අංශුවක් හමු වුණොත් එයා උදා සීන වෙනවා. එම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හීලියම් අණු බවට පත් වෙනවා. හැබැයි හීලියම් අණු කියන්නේ ද්විපරමාණුක අණුවක් නෙවෙයි. තනි අණුවකටත් අපි අණුවක් කියලා කියනවා. විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨවලදී අපගමණය වීමේ හැකියාවක් තියෙනවා. හැරීමට වාචනය වීමේ හැකියාවක් තියෙනවා. රයිට්? දාගම දරුවනේ. හීලියම් න්‍යෂ්ටි වලට සර්ව සම වේ. හීලියම් න්‍යෂ්ටි වලට සර්ව සම වේ කියලා හීලියම් 2 4 ධන 2. ආරෝපණය ධන 3.2යි 1019යි කූලෝම් වේ. කියන්නේ හීලියම් න්‍යෂ්ටි වලට සර්ව සම වේ හීලියම් 2 4 ධන 2. ආරෝපණය ධන 3.2යි 1019යි කූලෝම් වේ. සාපේක්ෂ ආරෝපණය ධන 2යි සාපේක්ෂ ස්කන්ධය ධන 4යි සාපේක්ෂ ආරෝපණය 2යි සාපේක්ෂ ස්කන්ධය 4යි 0.1යි c ප්‍රවේගයෙන් චලිත වේ. c කියන්නේ ආලෝකීය ප්‍රවේගය කියලා දාන්න වරහන් තුල. විනිවිදීමේ හැකියාව අඩුම වන අතර අයනීකාරක හැකියාව වැඩිම වේ. වාතය තුල 3-10 සෙන්ටිමීටර් අතර ප්‍රමාණයක් ගමන් කරයි. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවලදී අපගමණය වේ. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර තුලදී අපගමණය වේ කියලා දාන්න. ඊට දාන්න දරුනේ බීටා අංශු වරහන් තුල බීටා මයිනස් කියලාත් කියලා දාන්න ඕනේ. බීටා අංශු වලටම අපි තව කියන නමක් තමයි බීටා මයිනස්. දැන් අපි කෙමිස්ට්‍රි වලදී ඉගෙන ගත්තේ බීටා විතරයිනේ දරුවනේ. ෆිසික්ස් වලදී බීටා මයිනස් බීටා ප්ලස් කියලා දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි රයිට්. ඒ යටතේ එතකොට බීටා අංශු කියලා කියන්නේ බීටා මයිනස් වලටමයි කියලා දැනගන්න ඕනේ. ඒක විතරයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ටික ඔක්කොම ඔයාලා දන්නේ ඒවා. බීටා මයිනස් කියලා කියන්නේ දරුවනේ වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන. එහෙනම් සාපේක්ෂ ආරෝපණයේ ඍණ 1යි සාපේක්ෂ ස්කන්ධයේ ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840න් එකක් රයිට්. ඒ කියන්නේ සාපේක්ෂ ස්කන්ධයේ 1840න් එකක්. එතකොට චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍රයකදී වැඩිම අපගමනයක් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අඩු නිසා පොඩි බලයක් යදුවත් වැඩිපුර හැරෙනවා කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. හරි අර ඇතින්නී පූසිගේ කතාව මතකයිනේ. පයින් ගැහුවාම පූසි ගොඩක් විසි වෙලා ගියා. ඒ වගේ ඇල්ෆා බීටා දෙක ගත්තම ඇල්ෆා වල ස්කන්ධය වැඩි බීටා වල ස්කන්ධය අඩුයිනේ. ඒ නිසා චුම්බක ක්ෂේත්‍රයකදී වැඩිම අපගමනයක් පෙන්වන්නේ බීටා අංශු. මධ්‍යස්ථ අයනීකාරක හැකියාවක් හා විනිවිදීමේ හැකියාවක් තියෙන්නේ. ඒ කියන්නේ අයනීකාරක හැකියාව දරුවනේ ඇල්ෆා වලට වඩා අඩුයි ගැමා වලට වඩා වැඩි. විනිවිදීමේ හැකියාව ගැමා වලට වඩා අඩුයි ඇල්ෆා වලට වැඩි. ඇල්ෆා අංශු වාතය තුල 3 සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් දුරක් ගමන් කරන අතර බීටා අංශු වලට බීටා අංශු වලට 0.1 සෙන්ටිමීටර් වලට වඩා අඩු ඇලුමිනියම් තහඩු තුලින් යන්තමින් විනිවිද යන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙයාගේ ප්‍රවේගය 0.99යි c. ඒ කියන්නේ ආලෝකීය ප්‍රවේගයෙන් 199ක වගේ ප්‍රවේගයක්. ඒ කියන්නේ ආලෝකීය ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයෙන් චලිත වෙනව දරුණු ඉලෙක්ට්‍රෝන. ආලෝකීය ප්‍රවේගයෙන් යන්න බෑ. කිසිදු අංශුවකට ආලෝකීය ප්‍රවේගයෙන් යන්න බෑ කියලානේ කියන්නේ. රයිට්. ඒ නිසා බීටා අංශු ආලෝකීය ප්‍රවේගයට ආසන්නයි. හැබැයි අඩුයි දරුවනේ. රයිට්. අපි ඒ කාරණා ටිකත් ලියාගමු. වේගෙන් ගමන් ගන්නා ඉලෙක්ට්‍රෝන වලට සර්ව සම වේ.
සාපේක්ෂ ආරෝපණය ඍණ එකකි. සාපේක්ෂ ස්කන්ධය 1840න් එකකි. චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍රයකදී වැඩිම අපගමනය දක්වයි. චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍රයකදී වැඩිම අපගමනය දක්වයි. මධ්‍යස්ථ අයනීකාරක හා විනිවිදීමේ හැකියාවක් ඇත. ඇල්ෆා අංශු වාතය තුල 3 සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් දුරක් ගමන් ගන්නා අතර බීටා අංශු සෙන්ටිමීටර් 0.1ට වඩා අඩු ඇලුමිනියම් තහඩු තුලින් සෙන්ටිමීටර් 0.1ට වඩා අඩු ඇලුමිනියම් තහඩු තුලින් යන්තමින් විනිවිදයයි. 0.99ක් දාන දරුවනේ මෙතන. 0.999 c ප්‍රවේගයෙන් චලිත වේ. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය කියලා දාන්න. 0.9 c ප්‍රවේගයෙන් චලිත වේ. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ඊළඟ යන්ත්‍රණේ ගැමා කිරණ අධිශක්ති විද්‍යුත් චුම්බක විකිරණයකි. අධිශක්ති විද්‍යුත් චුම්බක විකිරණයකි. අධිශක්ති විද්‍යුත් චුම්බක විකිරණයකි. රික්තයේදී ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරයි. සාපේක්ෂ ආරෝපණය හා ස්කන්ධයේ බිඳුවකි. චුම්බක ක්ෂේත්‍රයකදී අපගමනය නොවේ. වැඩිම විනිවිදීමේ හැකියාව හා අඩුම අයනීකරණ හැකියාව ඇත. වැඩිම විනිවිදීමේ හැකියාව හා අඩුම අයනීකාරක හැකියාව. අයනීකාරක හැකියාව ළමයි. අඩුම අයනීකාරක හැකියාව ඇත. ඊට පස්සේ වෙනම ලියන්න ළමයි ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය වලින් ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය ස්වයං විමෝචනයෙන් විකිරණ පිටකර න්‍යෂ්ටියක් බවට විකිරණ පිටකර නව න්‍යෂ්ටියක් බවට පත්වීම පෘථක්කරණය නම් වේ. පෘථක්කරණය නම් වේ. මේවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින්ද සෑදිය හැක. මේවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින්ද සෑදිය හැක. කෘත්‍රිම විකිරණශීලීතාව නම් වේ. එම පරිවර්තනවලදී සිදුවන මූලික ක්ෂයවීම ආකාර හතරකි. මූලික ක්ෂයවීම ආකාර හතරකි. මෙන්න දරුවනේ ක්ෂයවීම ආකාර හතර. ඇල්ෆා ක්ෂයවීම, බීටා ක්ෂයවීම හෙවත් බීටා මයිනස් ක්ෂයවීම කියලා වරහන් තුල දාන්න. බීටා ප්ලස් ක්ෂයවීම, හතරවෙනි එක ගැමා ක්ෂයවීම. දැන් ඔන්න හැම වසරකම අනිවාර්යෙන් එක MCQ එකක් අහලා තියෙන
ගොඩාක් එක දිගට ඒක අහලා පස්සේ පැටර්න් එක නැති වෙනවා. නමුත් ආයේ කරලියට නැවත නැවත එනවා දරුවනේ එනවා යනවා. හැමදාම විභාගයට අහන ප්‍රශ්න අහන රිද්ම එකකට අදාළ තීරි කොටසක් තමයි මේ ඉගෙන ගන්න හදන්නේ. ලියන්න ඇල්ෆා ක්ෂය වීම, බීටා ක්ෂය වීම වරහන් තුල බීටා මයිනස් ක්ෂය වීම කියලා කියනවා. බීටා ප්ලස් ක්ෂය වීම, ගැමා ක්ෂය වීම. right. ඔන්න දරුවනේ අහගන්න දැන් ඇල්ෆා ක්ෂය වීමක් කියන්නේ මොකක්ද කියලා. හොඳට අහගන්න ළමයි. ඇල්ෆා ක්ෂය වීමක් කියලා කියන්නේ දරුවනේ අස්ථායී න්‍යෂ්ටියකින් ඇල්ෆා අංශුවක් ඉවත් වීම තමයි ඇල්ෆා ක්ෂය වීම කියලා කියන්නේ. එතනදී තාම වැදගත් කාරණාව තමයි දරුවනේ ඇල්ෆා ක්ෂය වීමකදී ඇල්ෆා අංශුවක් පිට වෙනකොට ඔයාලට උගන්ලා තියෙනවා කෙමිස්ට්‍රි වල පවා මේ මූලධර්මය ස්කන්ධ ක්‍රමාංකවල එකතුවයි පරමාණු ක්‍රමාංකවල එකතුවයි දෙපැත්තෙම සමාන වෙන්න ඕනේ. එහෙනම් දරුවනේ මෙතන Z නම් මේ පැත්තෙත් Zම වෙන්න ඕනි. එතකොට ඇල්ෆා අංශුව කියලා කියන්නේ මොකද්ද? හීලියම් න්‍යෂ්ටියක් නම් 2 4 ධන 2නේ. එතන මෙතන 2ක් නම් මෙතන Z නම් මෙතෙන්ට එන්න ඕනේ Z ඍණ 2. මෙතන 4ක් නම් මෙතන A නම් මෙතෙන්ට එන්න ඕනේ A ඍණ 4. එහෙනම් ඕනම මූලද්‍රව්‍යකින් ඇල්ෆා ක්ෂය වීමක් වෙනකොට ඔයාලගේ ඔළුවට යන්න ඕනේ දරුවනේ පරමාණුක ක්‍රමාංකය 2කින් අඩු වෙනවා, ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය අඩු වෙන එකම ක්ෂය වීම තමයි ඇල්ෆා. ස්කන්ධ ක්‍රමාංකය අඩු වෙන එකම ක්ෂය වීම තමයි ඇල්ෆා. ස්කන්ධ ක්‍රමාංකයට බලපෑමක් ඇතිවන එකම ක්ෂය වීම තමයි ඇල්ෆා ක්ෂය වීම. බීටා හෝ ගැමා ක්ෂය වීමකදී කවදාවත් ස්කන්ධ ක්‍රමාංකය මත කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැත. right? අන්න එහෙනම් දරුවනේ ඇල්ෆා ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ කියන එක තමයි ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඇල්ෆා අංශුවක් යනකොට යම්කිසි න්‍යෂ්ටියකින් ස්කන්ධ ක්‍රමාංකය අඩු වෙනවා දරුවනේ 4කින්, පරමාණුක ක්‍රමාංකය අඩු වෙනවා කීයකින්ද 2කින්. පට්ට වැදගත්. right? ලියාගමු. අස්ථායී න්‍යෂ්ටියකින් ඇල්ෆා අංශුවක් ඉවත් වීම ඇල්ෆා අංශුවකින් ඉවත් වීම ඇල්ෆා ක්ෂය වීම නම් වේ කියලා දාන්න දරුවෝ. අස්ථායී න්‍යෂ්ටියකින් ඇල්ෆා අංශුවක් ඉවත් වීම ඇල්ෆා ක්ෂය වීම නම් වේ කියලා දාලා ලියන්න. ඊට පස්සේ ලියන්න දරුවනේ රතු පෑනෙන් එහිදී සෑදෙන කියලා ඊට පස්සේ ඉතින් එහාට තියෙන රතු පෑනෙ. එහිදී සෑදෙන ඤව න්‍යෂ්ටියේ ස්කන්ධ ක්‍රමාංකය 4කින්ද පරමාණුක ක්‍රමාංකය 2කින්ද අඩුවේ කියලා දාන්න. ස්කන්ධ ක්‍රමාංකය 4කින්ද පරමාණුක ක්‍රමාංකය 2කින්ද අඩුවේ කියලා දාන්න දරුවනේ M කියන මූලද්‍රව්‍යයේ ඇල්ෆා ක්ෂය වීමේ තියෙන ඇල්ෆා අංශුවක් ගියාම මෙන්න හැදිලා තියෙන නව න්‍යෂ්ටිය මෙතෙන්ට වඩා ස්කන්ධ ක්‍රමාංකය 2කින් ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙලා පරමාණු ක්‍රමාංකය 2කින් අඩු වෙලා ඊළඟ දරුවනේ බීටා මයිනස් ක්ෂය වීම. අහගන්න දරුවනේ එතකොට බීටා මයිනස් ක්ෂය වීමකදී බීටා මයිනස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයට සර්ව සම අංශුවක්. බීටා මයිනස් කියන එක පෙන්වන්න පුළුවන් එක එක විදි තියෙනවා දරුවනේ. එදින බීටා මයිනස් ඔහොමත් කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයටම සර්ව සමාංශුවක් නිසා ඉලෙක්ට්‍රෝනයට දරුවනේ පරමාණුක ක්‍රමාංකයක් නැහැ.
බිඳුවයි එයාට ස්කන්ධ ක්‍රමාංකයක් අපි ගන්න යාගේ ඍණ 1 කියලා. ස්කන්ධ ක්‍රමාංක නේ දරුවනේ ආරෝපණය තමයි අපි ඍණ 1 කියලා සලකන්නේ. ඒතර අපි ඒක සංකේතවත් කරන දරුවනේ මේ විදියට. බිඳුව ඍණ 1 කියලා සංකේතවත් කරනවා. ඕන්. අනේ එතකොට මෙන්න මේ m කියන මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියෙන් ඔන්න ඔය විදිහට බීටා අංශුවක් ගියාම මෙතන බීටා ඍණ කියලා එකක්. මේක දැන් මොහොතකට අමතක කරන්න. ඉලෙක්ට්‍රෝනයක් ගියාම දරුවනේ පරමාණුක ක්‍රමාංකය 1කින් වැඩි වෙනවා. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙතනදී වෙන දේ චුට්ටක් තා පොඩ්ඩක් විස්තරාත්මකව ඉගෙන ගත්තොත් තව තැනකදී මේක ඉගෙන ගන්නවා. ඒ නිසා මම දැන්ට කෙටියෙන් කියලා දෙන්නේ දරුවනේ. මෙතනදී වෙන්නේ ඔය න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙන එක. න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා දරුවනේ. එතන මොකෝ වෙන්නේ? න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වුණාම මොකද වෙන්නේ ළමයි? න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මොකටද? ප්‍රෝටෝන ගානේත් නියුට්‍රෝන ගානේත් එකතුව. එතකොට නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනකොට නියුට්‍රෝන ගාන එකකින් අඩු වෙනවා. හැබැයි ප්‍රෝටෝන ගාන එකකින් වැඩි වෙනවා. ඒක නිසා මේ දෙන්නගේ එකතුව වෙනස් වෙන්නේ නැති නිසා ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ දරුවනේ. හැබැයි පරමාණුක ක්‍රමාංකෙට මොකද්ද වෙන්න ඕනි? ප්‍රෝටෝන ගාන එකකින් වැඩි වෙන නිසා අන්න පරමාණුක ක්‍රමාංකයත් එකකින් වැඩි වෙනවා. හරිනේ? එහෙනම් ඔළුවට දා ගන්න ඕනි ඔයාලා. දැනට ඔළුවට දා ගන්න ඕනි මොකද්ද? බීටා මයිනස් ක්ෂය වීමකදී වෙන්නේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. ඒක නිසා පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වෙනවා. දැනට ඔළුවේ තියෙන්න ඕනේ අන්න ඒක. බීටා මයිනස් ක්ෂය වීමකදී පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වෙනවා. අනිත් බයිලා ටික අපි පසුවට ගැඹුරින් ඉගෙන ගන්නවා. දැනට ඔළුවට දා ගන්න ඕනේ එහෙනම් ඇල්ෆා ක්ෂය වීමකදී ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා. පරමාණුක ක්‍රමාංකය අඩු වෙන්නේ 2කින්. බීටා මයිනස් ක්ෂය වීමකදී පරමාණු ක්‍රමාංකය 1කින් වැඩි වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ලියමු. මෙහිදී න්‍යෂ්ටියෙන් බීටා මයිනස් වරහන් තුල ඉලෙක්ට්‍රෝනයේ සර්ව සම අංශුව පිටවන අතර ඒ සමග ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක්ද ඉතින් ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් දෙකට ලියන්න හොඳ. ඉලෙක්ට්‍රෝන මේ දෙක වෙන් කරන්න එපා. ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක්ද පිටවේ. ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියලා කියන්නේ දරුවනේ අපිට අංශු භෞතික විද්‍යාවේදී හමු වන අංශු විශේෂයක්. ඒ පිළිබඳව අපි මේ පාඩමේ අන්තිමටම තමයි ගැඹුරින් කතා කරන්නේ. ඒතර මේ කොටසේ ප්‍රශ්න වලට ඕක වැදගත් නැහැ. ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියන කතාව වැදගත් නැහැ. හරිනේ? ඒක වැදගත් වෙන අවසාන කොටස. ඉතින් දැනට ඕන වැදගත්ම කාරණා විතරයි මම කිව්වේ. බීටා මයිනස් ක්ෂය වීමක් නම් පරමාණු ක්‍රමාංක එකකින් වැඩි වේ. ඒක විතරයි ඔලුවට දාගන්නේ දැන්. හරි? රයිට්. මේදී න්‍යෂ්ටියෙන් බීටා මයිනස් වරහන් තුල ඉලෙක්ට්‍රෝනයේ සර්ව සමාංශුව පිටවන අතර ඒ සමග ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක්ද පිටවේ. එහිදී න්‍යෂ්ටිය තුල ඇති ඒක රතු පෑනෙන් ලියන්න. එහිදී න්‍යෂ්ටිය තුල ඇති නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත්වීම සිදුවේ. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත්වීම සිදුවේ. නිසා දුහිතෘ න්‍යෂ්ටියේ වරහන් තුල නව න්‍යෂ්ටියේ එම නිසා දුහිතෘ න්‍යෂ්ටියේ වරහන් තුල නව න්‍යෂ්ටියේ ටික රතු පෑනෙන් ලියන්න.
පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වන අතර පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වන අතර ක්‍රමාංක එකකින් වැඩි වන අතර ඒ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් සිදු නොවේ. ඊට පස්සේ මේක දාන්න m za m z ධන 1 දැන් මෙතන m dash m dash වල a z ධන 1 බීටා මයිනස් වරහන්තර ඒක පෙන්වුම් කරන තා විදියක් තමයි බිඳුව ඍණ 1 මේක දාගන්න දරුවනේ මෙන්න මේ සංකේතයෙන් කියන්නේ v ඉර මේක උඩින් ඉරක් ගහලා ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව මෙතන දරුවනේ චූටි වැරද්දක් තියෙනවා චූටි නෙවෙයි ලොකු වැරද්දක් ඊට මයිනස් කියලා උතන දාන්න මේ විදියට ඉලෙක්ට්‍රෝනය මෙතන ඍණ 1 ස්කන්ධ ක්‍රමාංකයට බිඳුවක් දාන දරුවෝ රයිට් ස්කන්ධ ක්‍රමාංකයට බිඳුවක් දාන්න මේකට කියනවා ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියලා රයිට් ඊට පස්සේ ලියන්න දරුවනේ මාතෘකාව බීටා ප්ලස් ක්ෂය වීම බීටා ප්ලස් ක්ෂය වීම බීටා ප්ලස් ක්ෂය වීම ඒතර ඒකේ මොකද වෙන්නේ අරකේ අනිත් පැත්ත දරුවනේ ඉලෙක්ට්‍රෝනයට හැම අතින්ම සර්ව සම වුණාට ආරෝපණයෙන් විතරයි වෙනස් ආරෝපණයෙන් විතරක් වෙනස් ප්‍රතිවිරුද්ධ අංශුවට අපි කියනවා බීටා ප්ලස් එහෙම නැත්නම් ඒකට කියන දරුවනේ පොසිට්‍රෝනය කියලා කියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිසම අංශුව කියලා කියන්නේ ඕකටමයි එතකොට බීටා ප්ලස් එහෙම නැත්නම් පොසිට්‍රෝන ක්ෂය වීමකදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමක් තමයි වෙන්නේ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමක් තමයි වෙන්නේ හරි ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමක් තමයි වෙන්නේ රයිට් ලියමු බීටා ප්ලස් යනු ඉලෙක්ට්‍රෝනයට සර්ව සම වන නමුත් බීටා ප්ලස් යනු ඉලෙක්ට්‍රෝනයට සර්ව සම වන නමුත් ආරෝපණයෙන් පමණක් ප්‍රතිවිරුද්ධ වන අංශුවකි ආරෝපණයෙන් පමණක් ප්‍රතිවිරුද්ධ අංශුවකි මේවා පොසිට්‍රෝන හෙවත් ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිසම අංශුව නම් ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිසම අංශුව නම් බීටා ප්ලස් යනු ඉලෙක්ට්‍රෝනයට සර්ව සම බීටා ප්ලස් යනු ඉලෙක්ට්‍රෝනයට සර්ව සම නමුත් ආරෝපණයෙන් පමණක් ප්‍රතිවිරුද්ධ අංශුවකි මේවා පොසිට්‍රෝන ලෙසද හැඳින්වේ එම නිසා බීටා ප්ලස් පොසිට්‍රෝන ලෙසද හැඳින්වේ කියලා වරහන් තුල ලියන දරුවනේ ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිසම අංශුව ලෙසද හැඳින්වේ කියලා දාලා එම නිසා බීටා ප්ලස් ක්ෂය වීමකදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වන නිසා පරමාණුක ක්‍රමාංකය එකකින් අඩු පරමාණුක ක්‍රමාංකය එකකින් අඩු ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් නොවන නව න්‍යෂ්ටයක් ලැබේ. මේ නිසා බීටා ප්ලස් තවරහන් තුළ පොසිට්‍රෝන ක්ෂය වීමකදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වන නිසා පරමාණු ක්‍රමාංක එකකින් අඩු ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් නොවන නව න්‍යෂ්ටයක් ලැබේ. මෙහිදී ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් වරහන් තුල මෙතනම මෙහෙම එකක් දාන්න ළමයි. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් කියලා වරහන් තුල මේක දාලා ද පිටවේ. කියලා මේක දාන්න. m a z ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ පරමාණු ක්‍රමාංකය එකකින් අඩු වෙනවා ළමයි. බීටා ප්ලස් එතනත් මේක හදන්න.
ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිසමාංශුවම තමයි මේ යටට ධන එකක් ධන කියලා වුණෙත් නෑ එකක් උඩට බිඳුවක් ස්කන්ධ ක්‍රමාංකයේ බිඳුවයි බීටා ප්ලස් බීටා මයිනස් දෙකේම ස්කන්ධ ක්‍රමාංකයේ බිඳුවයි right තා පොඩ්ඩක් දරුවනේ පැහැදිලි කරගමු එහෙනම් මොකද උනේ බීටා මයිනස් ඡය වීමකදී පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වුණා ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වුන්නේ නැහැ. එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා ඔයාලට ගෙස් කරන්න පුළුවන්. පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වුණා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව එකකින් වැඩි වුණා කියන එක. ඒ කියන්නේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වුණා. ඒත් එක්කම දරුවනේ පිට වෙනවා ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක්. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියලා. ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව. එහෙනම් මේකත් එක්කම බීටා මයිනස් ක්ෂය වීමක් සිද්ධ වෙන්නේ. බීටා මයිනස් වලටම අපි කියනවා ඉලෙක්ට්‍රෝනය කියලා. ඉලෙක්ට්‍රෝනයේ සර්ව සමාංශුව. ඉලෙක්ට්‍රෝනට සර්ව සමාංශුවක් තමයි බීටා මයිනස් කියන්නේ. ඒතර දරුවනේ ස්කන්ධ ක්‍රමාංකය බිඳුවයි බීටා ප්ලස් බීටා මයිනස් කියන දෙකේම. ඒතර මෙතන පරමාණු ක්‍රමාංකය ඍණ එකයි. ඒක නිසා ඔය කොහොම දක්වන්නත් පුළුවන්. මේ බීටා මයිනස් ක්ෂය වීම දරුවනේ. එතකොට බීටා ප්ලස් ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ? ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත් වෙනවා පරමාණු ක්‍රමාංක එකකින් අඩු වෙනවා. එතෙන්දි පිට වෙනවා දරුවනේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් මෙන්න බීටා ප්ලස් අංශුව. ඒක දාලා කොටු කරගන්න. මේ දෙක දාලා කොටු කරගන්න. ඔන්න බීටා ක්ෂය වීම, බීටා මයිනස් ක්ෂය වීම, බීටා ප්ලස් ක්ෂය වීම. ඊට පස්සේ ලියන්න තමයි ගැමා ක්ෂය වීම. ඉවරයි එතකොට ක්ෂය වීම ටික. ගැමා ක්ෂය වීම. ලියන්න ගැමා යනු විද්‍යුත් චුම්බක විකිරණයකි. ගැමා යනු විද්‍යුත් චුම්බක විකිරණයකි. ගැමා යනු විද්‍යුත් චුම්බක විකිරණයකි. එබැවින් මෙහිදී සිදුවන්නේ න්‍යෂ්ටිය අස්ථායි අවස්ථාවක සිට ස්ථායි තත්වයකට පත්වීමයි. එම නිසා මෙහිදී ස්කන්ධ ක්‍රමාංකයේ හෝ පරමාණුක ක්‍රමාංකයේ වෙනසක් ස්කන්ධ ක්‍රමාංකයේ හෝ පරමාණුක ක්‍රමාංකයේ වෙනසක් සිදු නොවේ. ස්කන්ධ ක්‍රමාංකයේ හෝ පරමාණුක ක්‍රමාංකයේ වෙනසක් සිදු නොවේ. ඔන්න දරුවනේ එතකොට පොදුවේ ඔතනින් ඉවරයි. අපි ওই ටික අපි පොදුවේ ওই කරුණු ටික නැවත සලකා බැලීමක් කරොත් මෙන්න මෙහෙම. x කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය z දරුවනේ ස්කන්ධ ක්‍රමාංකය a. දැන් අවතනම ලිව්වේ නැහැ නේද තව? ගැමා යනෝ විද්‍යුත් චුම්බක විකිරණයේ බැවින් මෙහිදී සිදුවන්නේ
න්‍යෂ්ටිය අස්ථායි අවස්ථාවක සිට ස්ථායි තත්වයකට පත්වීමයි. එබැවින් මේදී ස්කන්ධ ක්‍රමාංකය හෝ පරමාණුක ක්‍රමාංකයේ වෙනසක් සිදු නොවේ කියලා ලිව්වා. ඊට පස්සේ ලියන්න ඒකටම චුට්ටක් මේ කරුණත් ලියන්න. සෑම ගැමාශය වීමකට පෙර ඇල්ෆා ෂය වීම එකක් හෝ කීපයක් සිදුවේ. ඇල්ෆා ෂය වීම එකක් හෝ කීපයක් සිදුවේ. සෑම ගැමා ෂය වීමකටම පෙර ඇල්ෆා ෂය වීම එකක් හෝ කීපයක් සිදුවේ. right. දැන් දරුවනේ අහගන්න. මෙන්න මේක x කියන න්‍යෂ්ටික විකිරණශීලී මූලද්‍රව්‍ය නම් එයාගෙන් ඇල්ෆා අංශුවක් ගියොත් මෙන්න ඇල්ෆා කියලා කියන්නේ හීලියම් න්‍යෂ්ටි වලට හීලියම් 2 4 ධන 2 කියන අංශු වලට ඒතර දරුවනේ එයාගෙන් ඇල්ෆා අංශුවක් ගියහම හැදෙන නව න්‍යෂ්ටිය තියෙනව නේද? මෙන්න මේ නව න්‍යෂ්ටියේ ඇල්ෆා අංශුවක් ගියා කියලා කියන්නේ පරමාණුක ක්‍රමාංකය 2කින් අඩු වෙනවා. Z ඍණ 2ට එනවා. ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා. ඍණ 4ට එනවා. ඒත් එක්කම දරුවනේ ගැමා ගියහම x Z ඍණ 2 ඍණ 4 මෙන්න මේ ස්ථායි න්‍යෂ්ටිය සෑදීම සිද්ධ වෙනවා. අස්ථායි තැනෙන් ස්ථායි තැනට එනවා. හැබැයි ගැමා එකක් ගියා කියලා දරුවනේ ස්කන්ධ ක්‍රමාංකයවත් පරමාණුක ක්‍රමාංකයවත් වෙනසක් වෙන්නේ නැහැ කියන කොළුවේ කාවැදිලා තියෙන්නට ඕනි. ඇල්ෆා එකක් ගියාම විතරයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ. එතනදී 4ක් අඩු වෙනවා ස්කන්ධ ක්‍රමාංකය. ඒ ගමම්ම පරමාණු ක්‍රමාංකය 2ක් අඩු වෙනවා. එච්චරයි. ඊළඟට තමයි තව ෂය වීම දෙකක් තියෙනවානේ. එකක් බීටා මයිනස්. බීටා මයිනස් එකක් යද්දී ඒත් එක්කම තව යන්නේ කවුද ළමයි? බීටා මයිනස් එක අපිට කියන්න පුළුවන් මෙහෙම. ඔහොම කියන්නත් පුළුවන්. බීටා මයිනස් එකක් තනියම කවදාවත් යන්නේ නැහැ. බීටා මයිනස් එකත් එක්ක ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවකුත් පිට වෙනවා. ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක්. ඒකට හේතුවත් ඔයාලා පස්සේ තමයි ඉගෙන ගන්න. දැන්ට නිකන් ඔළුවේ තියෙන්න ඕනේ අනිවාර්යෙන්. බීටා මයිනස් එකක් පිට වෙනකොට ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් පිට වෙනවාමයි. ඊට පස්සේ හැදෙන එක ගත්තාම මොකද තේරුම් ගන්න ඕනේ මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද බීටා මයිනස් වලදී? මෙතනදී සිද්ධ වෙන්නේ මෙයාගේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත්වීම. එහෙමනම් නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙන ප්‍රෝටෝන ගාන එකකින් වැඩි වෙනවා. එහෙනම් හැදෙන නව න්‍යෂ්ටියේ ඔන්න ස්කන්ධ ක්‍රම පරමාණුක ක්‍රමාංක එකකින් වැඩි වෙනවා. හැබැයි නියුට්‍රෝන දාන ප්‍රෝටෝන ගානනේ ස්කන්ධ ක්‍රමාංක ඒක වෙනස් වෙන්නේ. ඒක ඒකමයි. මෙන්න y. මෙතනත් x කියලා දාන්න බෑ. එතකොට y කියලා දාන්න ඕනේ. මොකද පරමාණු ක්‍රමාංකය වෙනස් වෙච්ච ගමන් දරුනේ අලුත් මූලද්‍රව්‍යයක්නේ. y කියලා දාන්න. මේක ඉවරයි. ඔන්න ඒක හදාගත්තා. ඊට පස්සේ දරුවනේ තව පිට වෙන්න පුළුවන් අංශ වර්ගය බීටා ප්ලස් නේද? බීටා ප්ලස් වලට කියන ඉලෙක්ට්‍රෝනේ ප්‍රතිසම අංශුවට ඉලෙක්ට්‍රෝනේ ප්‍රතිසම අංශුව නෙවෙයි හැම අතින්ම ඉලෙක්ට්‍රෝනට සර්ව සම වුණත් ඊට වඩා ප්‍රතිවිරුද්ධයි ආරෝපණය විතරක්. ඒකට කියනවා පොසිට්‍රෝනය කියලා. B+ කියලා කියන්නේ පොසිට්‍රෝනය. ඒතර ඒක එනවා E ධන 1.0.
ඊට අමතරව එතනදී ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවකුත් පිට වෙනවා. ඔන්න. එතකොට දැන් y මෙතන ස්කන්ධ ක්‍රමාංකය A පරමාණුක ක්‍රමාංකය මොකද්ද වෙන්නේ? Z එකකින් අඩු වෙන්න එපා. පරමාණු ක්‍රමාංක එකකින් අඩු වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ අතර මොකද්ද? ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත් වීම. එහෙනම් ඇල්ෆා ක්ෂය වීමකදී පරමාණුක ක්‍රමාංකයට මොකද්ද වෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකයට මොකද්ද වෙන්නේ? බීටා මයිනස් ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ? බීටා ප්ලස් ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ? ගාමා ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ කියන එක හැම දරුවෙකුටම සුපිරියට පුළුවන් වෙන්න ඕනේ දැන්. රයිට් මම ආයිත් කියන්නම් එහෙනම් ඇල්ෆා ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ දරුවනේ? හීලියම් න්‍යෂ්ටියක් ඉවත් වීම සිද්ධ වෙන්නේ පරමාණුක ක්‍රමාංකය 2කින් අඩු වෙලා ස්කන්ධ ක්‍රමාංකය 4කින් වැඩි වෙනවා. බීටා මයිනස් ක්ෂය වීමකදී මොකද්ද වෙන්නේ? නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙන නිසා පරමාණු ක්‍රමාංක 1කින් වැඩි වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. බීටා ප්ලස් ක්ෂය වීමකදීවත් පොසිට්‍රෝන ක්ෂය වීමකදී සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් වෙන නිසා පරමාණුක ක්‍රමාංකය 1කින් අඩු වෙනවා. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. ගාමා ක්ෂය වීමකදී පරමාණුක ක්‍රමාංකය හෝ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. න්‍යෂ්ටි අස්ථායි තත්ත්වයේ ඉඳලා ස්ථායි තත්ත්වයට යෑම විතරයි වෙන්නේ. හරිද? පැහැදිලිද ළමයි? එතකොට ඒ කාරණා රයිට්. පැහැදිලි නම් මෙන්න මේ විදිහට දාගන්න ළමයි. මේ විදිහට දාගන්න. හැම අවුරුද්දකම මේක MCQ එකක් අහලා ඇති ඔයාලගේ ටියුට් එකේ අපි එක ප්‍රශ්නයක් දෙන්නම් ඊට පස්සේ ඔයාලා මේ ප්‍රශ්න ටික කරන්න මම ඊළඟ දවසේ ඒකේ ඒ ප්‍රශ්න ටිකත් ඔයාලට සාකච්ඡා කිරීම කරන්න ටක් ටක් ගාලා MCQ ටික. හරි? රයිට්. ලියාගන්න ළමයි ගානක් ස්වභාවික විකිරණශීලී ශ්‍රේණි තුනකි. ස්වභාවික විකිරණශීලී ශ්‍රේණි තුනකි. ඒවා 1 යුරේනියම් ශ්‍රේණිය, 2 තෝරියම් ශ්‍රේණිය, 3 ඇක්ටිනියම් ශ්‍රේණිය. यूरेनियम श्रेणियां, थोरियम श्रेणियां, एक्टिनियम श्रेणियां वे. එම ශ්‍රේණි පිළිබඳ දත්ත පහත දක්වා ඇත. 1 යුරේනියම් ශ්‍රේණිය, 2 තෝරියම් ශ්‍රේණිය, 3 ඇක්ටිනියම් ශ්‍රේණිය. එම ශ්‍රේණි පිළිබඳව දත්ත පහත දක්වා ඇත. ශ්‍රේණිය ආරම්භක මූලද්‍රව්‍ය, අවසාන මූලද්‍රව්‍ය, පොදු ස්කන්ධ ක්‍රමාංකය. දානි දරුවනේ යුරේනියම් 92 238, තෝරියම් 90 232, ඇක්ටිනියම් 89 227, අවසාන මූලද්‍රව්‍ය මෙන්න යුරේනියම් 82 206, 82 208, 82 207. පොදු ස්කන්ධ ක්‍රමාංකය 4n 2 ධන 2 4n 4n ධන 3. ආරම්භක මූලද්‍රව්‍ය, අවසාන මූලද්‍රව්‍ය, පොදු ස්කන්ධ ක්‍රමාංකය. यूरेनियम 92 238, यूरेनियम 82 206, थोरियम 90 232, 89 227. 82 206, 82 208, 82 207
පොදු ස්කන්ධ ක්‍රමාංකය 4n ධන 2 4n 4n ධන 3 ශ්‍රේණිය තෝරියම් ශ්‍රේණිය ඇක්ටිනියම් ශ්‍රේණිය ඊට පස්සේ ලියන්න දරුවනේ වෙනම සෑම ක්ෂය වීමක්ම ඇල්ෆා හෝ බීටා ක්ෂය වීමක් යයි සලකා සෑම ක්ෂය වීමක්ම ඇල්ෆා හෝ බීටා ක්ෂය වීමක් යයි සලකා සෑම ක්ෂය වීමක්ම ඇල්ෆා හෝ බීටා ක්ෂය වීමක් යයි සලකා එක් ශ්‍රේණියේදී එක් ශ්‍රේණියේදී එක් නෂ්ටියකට අදාළව විමෝචනය වන සෑම ක්ෂය වීමක්ම ඇල්ෆා හෝ බීටා ක්ෂය වීමක් යයි සලකා එක් ශ්‍රේණියේදී එක් න්‍යෂ්ටියකට අදාළව විමෝචනය වන ඇල්ෆා අංශු ගණන හා බීටා අංශු ගණන සොයන්න. right. දැන් බලමු දරුවනේ පළවෙනි එකට යන් යුරේනියම් ශ්‍රේණියේදී මොකද්ද උනේ? යුරේනියම් ශ්‍රේණියේදී යුරේනියම් 92 238 lead 82 206 එතකොට දරුවනේ මේකේ එහෙනම් ඔයාලා කොහොමද හොයන්නේ? දෙසිය 38න් 206ට ඇවිල්ලානේ. ස්කන්ධ ක්‍රමාංකයට බලපෑම ඇති කරන්නේ ඇල්ෆා වලින් විතරයි. එහෙනම් ඔයාලා බලන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස කීයද බලන්න දරුවනේ? 238 ඍණ 206 ඒ කියන්නේ දරුවනේ 32යි. එතකොට එක ඇල්ෆා අංශුවක් ඉවත් වෙනකොට ස්කන්ධ ක්‍රමාංකය අඩු වෙනව දරුවනේ 4කින්. එහෙනම් දැන් මට ඔයාලා කියන්න ඇල්ෆා අංශු කීයක් ඉවත් වෙලාද? ඩෙල්ටා A වලාගේ මේක නම් එකකට අදාළ ඩෙල්ටා A වලාගේ දරුවනේ 4යි. එහෙනම් ඇල්ෆා අංශු ගාන එන්නම් 4යි n. එතන එනවා ඇල්ෆා අංශු 8ක් ඉවත් වෙලා. එහෙනම් ඇල්ෆා අංශු 8ක් මෙතන යවන්න බලන්න. ඇල්ෆා අංශු 8ක් ගියාම දරුවනේ මෙතන හැදෙන එක මොකද්ද කියලා ඒක ලියා ගන්න ඕනේ. හැබැයි මෙතන හැදෙන එකේ මූලද්‍රව්‍ය මොකද්ද කියලා දන්නේ නැහැ අපි. ඒක ඕනේ නැහැ දරුවනේ. ඒක හොයාගන්න පුළුවන්. ඒක වැඩක් නැහැ නේ ඉතින් අපිට උතන. හරි. අපි දැන් බලන්න ඕනි ඔන්න දරුවනේ එතකොට ඇල්ෆා අංශු 8ක් ගියාම ස්කන්ධ ක්‍රමාංකය
අඩු වෙනවා 208න් 206කට. ඒක හරි. පරමාණුක ක්‍රමාංකය දෙවරක් 8 16කින් අඩු වෙනවා දරුවනේ. පරමාණු ක්‍රමාංකය 16කින් අඩු වෙනවා. ඒතර 92කින් 16ක් අඩු කරන්න. 12න් 6ක් 6යි. 12න් 6ක් 6යි. 8න් 1ක් 7යි. 76යි. ඒතර දරුවනේ ඔන්න පරමාණුක ක්‍රමාංකය ඔතෙන්ට අපි මේක නිකන් x කියලා දාගමු දැනට. දන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ඒවා බීටා කියලා ඔකේ කියනවනේ. එහෙනම් බීටා ෂය වීම වලින් ස්කන්ධ ක්‍රමාංකය වැඩි කරගන්න. බීටා අනිවාර්යෙන් බීටා මයිනස් එතකොට මොකද? බීටා කියලා විතරයි කියන්නේ බීටා ප්ලස් කියන්නේ නැහැ. ඇල්ෆා බීටා විතරයි. එතකොට දරුවනේ බීටා නම් අනිවාර්යෙන් දැන් බීටා හරහා ස්කන්ධ ක්‍රමාංකය 76 ඉඳලා 82 දක්වා වැඩි කරගන්න ඕනේ. එතකොට පරමාණුක ක්‍රමාංකයේ වෙනස දැන් ඔතන ඉඳලා ඔතෙන්ට යද්දී මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී පරමාණුක ක්‍රමාංකයේ වෙනස ඩෙල්ටා Z කියන එක සමානයි දරුවනේ 82 ඍණ 76ට. එතකොට එක අංශුවකට අදාළව පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන්නේ එකකින් නිසා අංශු ගාන එන්නම් 82කින් 76ක් ගියාම 6යි. එහෙනම් දරුවනේ බීටා අංශු ගාන මෙතනදි පිට වෙලා තියෙන 6කට සමාන වෙනවා. මෙහෙම හදන්න ඕනෙත් නැහැ ඉතින්. right? එහෙනම් ඇල්ෆා අංශු ගානයි බීටා අංශු ගානයි වලට ওই විදිහට කියන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්න එක දිගට විභාගයට අහලා තිනවා කියලා ඔයාලා දැන් ওই ටියුට් එක බැලුවම තේරෙවි. ටියුට් එක හොඳට අධ්‍යයනය කරන්න. right? මේ જાතිය ප්‍රශ්න ගොඩක් දීලා ඇති පසුගිය විභාග ප්‍රශ්න සහ ඕකේ දීලා තියෙන ටියුට් එකේ ප්‍රශ්න. ඔය ටික ඔක්කොම කරන්න දරුවන ඔය රිද්ම් එකේ ප්‍රශ්න. මාර ලේසි ඉතින්. සීනි බෝල සංකල්පයක් තියෙන. right? එහෙනම් ඔන්න මේකෙන් ටක් ගාලා අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලාම ඇල්ෆා අංශු ගන්න තමයි අඳුර ගන්න ලේසි. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා නම් අනිවාර්යෙන් ඇල්ෆා අංශුවක් පිට වෙලා. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් නම් එතන අනිවාර්යෙන් ඇල්ෆා අංශුවේ වෙනස් වීමක් තියෙනවා. අන්න ඒ විදිහට දරුවනේ ඒක අඳුනගත්තට පස්සේ ටක් ගාලා ඔයාලට පුළුවන් ওই විදිහට උත්තරේ ගන්න. එතකොට හැමෝටම පැහැදිලිද මේක? නැවත පැහැදිලි කරන්න ඕනිද කියන ළමයි ටක් ගාලා? හැම දරුවෙකුටම පැහැදිලිද? ටක් ගාලා කියන්නේ හැම දරුවෙකුටම පැහැදිලිද? අපහැදිලි ළමයි ඉන්නවනම් කියන්නවද? එච්චරයි. එහෙනම් අපි ඊළඟට යන් ඊළඟ ශ්‍රේණියට. ප්‍රශ්න ඊළඟ කොටස. තෝරියම් ශ්‍රේණියට යන්න. ටක් ගාලා කියන්න බලන්න මට. ඇල්ෆා ගානයි බීටා ගානයි කීයද කියලා. තෝරියම් ශ්‍රේණියේදී පිටවන ඇල්ෆා ගානයි බීටා ගානයි ටක් ගාලා කියන්න. තෝරියම් ශ්‍රේණියේදී තෝරියම් න්‍යෂ්ටිය මෙන්න කිය දරුවනේ 9232. ඒක යනවලු අන්තිමට ලෙඩ් 82208ට. දැන් ඔයාලා බලන්න ඕනේ දරුවනේ මුලින්ම ස්කන්ධ ක්‍රමාංකය කොච්චරකින් වෙනස් වෙලාද? 232කින් අඩු කරන්න 208ක්. හතරක්. එතකොට එනවා එකකට අදාළ අගය 4යිනේ. ඒක ඕනනම් ලියන්න. එක් බීටා අංශුවකට අදාළ එක් ඇල්ෆා අංශුවකට අදාළව එක් ඇල්ෆා අංශුවකට අදාළව පිටවන එක් ඇල්ෆා අංශුවකට අදාළව ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස
එක ඇල්ෆා අංශුවකට අදාළව ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස එනවා 4ක්. එහෙනම් දරුවනේ අදාළ අංශු ගාන පිටවුණු ඇල්ෆා අංශු ගාන n නම් නැත්නම් x නම් ඕන එකක් ඔයාලා අකුරක් දාගන්න. පිටවුණු ඇල්ෆා අංශු ගාන n නම් n1 නම් 4යි n1 කියන එක සමාන වෙනවා 24කට. එතකොට n1 කියන එක සමානයි 6කට. එහෙනම් ඇල්ෆා අංශු 6ක් පිට වෙලා දරුවනේ. ඒක ඇත්තටම ඔහොම හදන්න එපා. මම නිකන් ඔහොම පෙන්නුවේ මොකද? 232යි අපි බලමු 208ට එනවා. 208ට එනවායි කියලා කියන්නේ එතකොට 232න් 208ට එනවායි කියලා කියන්නේ දරුවනේ 24ක් අඩු වෙලා. 24ක් අඩු වෙන නම් 24 කියන්නේ 4 වරක් 6ක්. එහෙනම් ඇල්ෆා 6ක් පිට වෙලා. ඇල්ෆා අංශු 6ක් පිට වෙනකොට මේක අඩු වෙනවා ඔහොම. ඒතර මෙතන මොකක් හරි x හරි මොකක් හරි දාන්න. මෙතන දරුවනේ එතකොට දෙවරක් 12ක් අඩු වෙනවා පරමාණු ක්‍රමාංකය. අණුවෙන් 12ක්. අණුවෙන් 10ක් ගියාම කීයද දරුවනේ 80යි. එහෙනම් මෙතෙන්ට එනවා 78කට. එතන ඉඳලා මෙතෙන්ට යද්දි දරුවනේ එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා නෑ දරුවනේ. එතකොට ඔන්න ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා නෑ. පරමාණුක ක්‍රමාංකය විතරක් වැඩි වෙලා 4කි. එහෙනම් බීටා අංශු ගාන කෙලිම 4ක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඕනි නම් සුළු කරන්න. කොහමද? මේ අවස්ථාවට අදාළව ඩෙල්ටා Z සමානයි 4යි. එක අංශුවකට අදාළ Z එකක් නිසා n2 4යි. මෙහෙම හදන්න නම් ඕනේ නැහැ. ඉතින් නිකන් කියා ගන්න පුළුවන් ඔයාලට. හරිනේ? right. හරිද ළමයි? ඒකත් පැහැදිලිද එතකොට? දෙවෙනි කොටසත් ඉවරයි. තෝරියම් ශ්‍රේණිය. දරුවෝ ඉන්නවනම් කියන්න ගැටලු සහගත තැන් තියෙනවනම් කියන්න ටක් ගාලා. හැමදාම ඔයින් එකක් අහලා තියෙනවා දරුවනේ. හොඳේ. හරි ලේසි. කෙමිස්ට්‍රි වලත් තියෙනවා, ෆිසික්ස් වලත් තියෙනවා. ඉතින් කෙමිස්ට්‍රි වලට වඩා චුට්ටක් දැන් වැඩි වුණා ෆිසික්ස් වල. එච්චරයි. තා ගොඩාක් ගැඹුරට යන්න තියෙනවද ඉස්සරහට. නමුත් මේ જાතිය ප්‍රශ්න අහලා ඇති. ඒ ඔක්කොම ඉවර කරා. හැත්තාට ආපු විදිය කියලා දෙන්නකෝ. 78 ආවේ දැන් මෙතන ඉඳලා මෙතෙන්ට ඇල්ෆා අංශු 6ක් යනකොට මොකද්ද වෙන්නේ? ඇල්ෆා අංශු 6ක් යනකොට මොකද්ද කටපාඩමේ තියෙන්න ඕනි? එක ඇල්ෆා අංශුවක් නිසා පරමාණුක ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංකය එක ඇල්ෆා අංශුවක් නිසා ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා, පරමාණුක ක්‍රමාංකය 2කින් අඩු වෙනවා. එතකොට ඇල්ෆා අංශු 6ක් නිසා ස්කන්ධ ක්‍රමාංකය 6 වරක් 4 24කින් අඩු වෙද්දි පරමාණුක ක්‍රමාංකය 2 වරක් 6 12කින් අඩු වෙනවා. ඔක් කරගන්න අමාරුද? ඉතින් අණුවෙන් 12ක් අඩු කළා තමයි මේ 78 ඇවිල්ලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? ඇල්ෆා ෂය වීමකදී ස්කන්ධ ක්‍රමාංකය විතරක් නෙමෙයි යන්නේ අඩු වෙන්නේ. 232න් 208ට ආවනේ. ඉතින් පරමාණුක ක්‍රමාංකයත් අඩු වෙන්න ඕනිනේ. එක ඇල්ෆා අංශුවකින් පරමාණුක ක්‍රමාංකය 2කින් නම් අඩු වෙන්නේ. ඇල්ෆා අංශු 6කින් පරමාණුක ක්‍රමාංකය 12කින් අඩු වෙන්න ඕනේ. ඒතර මෙතන තිබිච්ච එක 90 ඉඳලා 12කින් අඩු වුණාම එන්නේ කීයටද? 78කට. ඒ 78 ඉඳලා 82කට යන්න මොනවාද වෙන ෂය වීම? ඇල්ෆා සහ බීටා කියලා විතරක් කියලා මුලදිම ගානේ කියනවනේ. එහෙනම් ඊළඟට බීටා ෂය වීමකින් තමයි පරමාණුක ක්‍රමාංකය වැඩි කරගන්න වෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා නැහැ කොහොමත්. එකකින් වැඩි කරගන්න එක බීටා එකයි නම් 4කින් වැඩි කරන්න බීටා 4යි. හරි ලේසි. හරිම ලේසි. රයිට්. හරි. ඊළඟ එකට යන්න දරුවනේ.
මෙන්න දරුවනේ ඇක්ටිනියම් ශ්‍රේණිය. ඇක්ටිනියම් ශ්‍රේණිය 89යි 207යි. ලෙඩ් එනවා දරුවනේ මෙතන 227ක් ආ දෙසිය 27ක් ලෙඩ් 82යි 207 ඕනේ යන්නේ. එතකොට දැන් මෙතනින් ඔයාලට ටක් ගාලා ක්ලික් කරගන්න පුළුවන් එක තමයි දරුවනේ ඩෙල්ටා A. ස්කන්ධ ක්‍රමාංකය කීයකින් වෙනස් වෙලාද? ඒක සමාන වෙනවා ඇල්ෆා අංශු ගාන n1 නම් 4යි n1 ට. ඒක සමානයි 89 ඍණ sorry 227 ඍණ 207. ඒ කියන්නේ දරුවනේ 20ක්. එහෙනම් n1 සමානයි 20 බෙදීම 4 කියන්නේ 5ක්. ඇල්ෆා 5යි. 5යි ඇල්ෆා යවන්න. 5යි ඇල්ෆා ගියාම මොකද වෙන්නේ දරුවනේ? එක ඇල්ෆා එකකින් ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු කරලා පරමාණු ක්‍රමාංකය 2කින් අඩු කරනවා. එහෙනම් 5කින් පරමාණු ක්‍රමාංකය 10කින් අඩු වෙනවා. 89න් 10ක් ගියාම 79ට එනවා. කවුද නම් දන්නේ නැහැ. ඔතන x දාන්න. 227 ඉඳලා යා කෙලින්ම 207ටම එන්නේ. ඒක අපි දැන් හොයාගෙන තියෙන්නේ. රයිට්. මෙතෙන්ට යන්න තියෙන්නේ. එවනම් පරමාණු ක්‍රමාංකය 3කින් වැඩි කරන්න ඕනි. ඒ සඳහා බීටා අංශු 3ක් මොනවාද වෙන්න ඕනි? පිට වෙන්නට ඕන. බීටා මයිනස් 3ක්. එකකින් 1යි 3කින් 3යි. එහෙනම් බීටා මයිනස් අංශු ගාන 3යි. ඇල්ෆා 5යි බීටා 3යි. රයිට් එච්චර දරුවනේ. එතකොට ඔයාලා එනං ওই ටියුට් එකේ තියෙන පාස් පේපර්ස් ටික කරන්න. මාතෘකාව ලියලා තියන්න විකිරණශීලී ක්ෂය නියමය. විකිරණශීලී ක්ෂය නියමය. වැදගත්ම එක. මේ මුළු පාඩමේ තියෙන වැදගත්ම කාරණාව අපි ඒක ඊළඟ දවසේ තමයි සාකච්ඡා කරන්නේ. හරි? රයිට්. විකිරණශීලී ක්ෂය නියමය. රයිට්. දරුවනේ අද දවසේ ඉගෙන ගත්ත ඔයන්ට ටක් ගාලා මතක් කරොත් ඇල්ෆා සහ බීටා සහ ගැමා ක්ෂය වීම ටික ටක් ගාලා ඇල්ෆා ක්ෂය වීමක් යටතේ ඔයාලා දැනගන්න තියෙන හැමදාම MCQ එකක් අහලා තියෙනවා දරුවනේ. ඕකේ හැමදාම MCQ එකක් අහලා තියෙනවා. ඉස්සර ඉඳලා දිගටම අහලා ඊට පස්සේ පොඩ්ඩක් පැටර්න් එක වෙනස් වෙලා තියෙනවා. ඒතර දරුවනේ ඇල්ෆා ක්ෂය වීමකදී මොකක්ද දැනගන්න ඕනි? ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා, පරමාණු ක්‍රමාංකය 2කින් අඩු වෙනවා. බීටා මයිනස් ක්ෂය වීමකදී පරමාණු ක්‍රමාංකය 1කින් වැඩි වේ. බීටා ප්ලස් ක්ෂය වීමකදී පරමාණු ක්‍රමාංකය 1කින් අඩු වේ. ගැමා ක්ෂය වීමකදී දෙකෙන් එකක්වත් වෙනස් නොවේ. ඔච්චරයි. ඔය හතර විතරයි. ඉතින් ලකුණක් නිකම්ම ලැබෙනවා. ඔයාලා ටක් ටක් ගාලා ප්‍රශ්න ටික MCQ ටික ඉවර කරන්න ඔය ටික බලලා. රයිට්. ඊළඟ දවසේ ඉගෙන ගන්නවා විකිරණශීලී ක්ෂය වීම, half life එක අර්ධායු කාලය, චාලක රසායන ඉගෙන ගත්තා. ඒවත් චුට්ටක් බලලෙන්න. චාලක රසායන අර්ධායු කාලය සම්බන්ධ ඉගෙන ගත්ත ලඝු ගණන් අනම්මනම් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. ඒවත් චුට්ටක් බලලෙන්න. රයිට්. අන්න ඒ ආශ්‍රිත කොටස් වලට තමයි යන්න තියෙන්නේ. රයිට්. එතකොට රසවත් ගණන් හදන්න තියෙන කොටස් ටිකක් මේ වගේ නෙවෙයිද? මේ වගේ සීනි බෝල එකක් නෙවෙයි. යම් ආකාරයකට ගණන් හදන්න තියෙන කොටස් ටික. නමුත් අපි අර යාන්ත්‍ර විද්‍යාව හදන ගණන් තරම් ගැඹුරු ගණන් නෙවෙයි. කියන්නේ ගැඹුරු කියලා කියන්නේ ගොඩාක් දුරට හිතන්න තියෙන ගණන් නෙවෙයි. නමුත් රචනා ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අහලා තියෙන කොටසකට ඉතාම වැදගත් කොටසකට තමයි දරුවනේ. එතකොට අපිට ලබන සතිය යන්න තියෙන්නේ. හරිනේ? ඒතර පාඩමේ කොටස් ටික ටික අවසන් වෙමින් යන්නේ. හොඳ ඊළඟට විකිරණශීලී ක්ෂය නියමය කරලා ඒකේ ගණන් ටික හැදුවා. පරමාණුක න්‍යෂ්ටිය කියන කොටස කරා. අංශු භෞතික විද්‍යාව කියලා චූටි කොටසක්, චූටි කොටසක්. ඒ කියන්නේ එක දවසින් ඉවර කරන්න පුළුවන් කොටසක්. අනිත් ඒවත් එක දවසක කොටස් ගානේ වගේ තියෙන්නේ. පාඩම අවසන් වෙනවා. ඊට පස්සේ ඔය දීලා තියෙන ටියුට් එකට අමතරව පසුගිය විභාග ප්‍රශ්න ෆුල් ටියුට් එකක් ලැබෙනවා.
ඒකෙත් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරන්න නැහැ. 1997 ඉඳලා 2020 දක්වා ප්‍රශ්න විතරයි තියෙන්නේ. මොකද අනිත් ඒවා 86 ඉඳලා තියෙනවනේ. සලේසි ඉවරයක් කරලා දාන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ පාඩම මුළුමනින්ම ඉවරයි. විභාගෙට යනකම් ආයි බලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරිනේ? රයිට්. එහෙනම් අදට ඉවර කරමු දරුවනේ.